ඉතින් කොහොමද හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් අපි අදත් අරගෙන ආවා ඉතාමත් වටිනා වීඩියෝ එකක් ඕගොල්ලන් වෙනුවෙන්. ඉතින් මේ දවස්වල දිගටම උදේ ඉඳලා හවස වෙනකම් වැස්ස හින්දා මගේ හඬ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ සෙම හැදිලා. මං හිතනවා මගේ කටහඬ වෙනස් වෙච්ච එක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා. ඒ වගේම මං හිතනවා මං කියන එක ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේ පැහැදිලිව ඇහෙනවා ඇති කියලා. එහෙනම් අපි වෙනදා වගේම වැඩි කතා නැතුව ඉක්මනටම වීඩියෝ එකට යන් මේ පිළිබඳ විස්තර මොනවද කියලා දැනගන්න. අදත් අපි ඕගොල්ලන්ට අරගෙන ආවේ ජොබ් වේකන්සි එකක් පිළිබඳව විස්තර. ඉතින් මේ වේකන්සි එක තියෙන්නේ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් කියන ආයතනයේ. මේ ආයතනය පූර්ණ වශයෙන් රජය සතු සමාගමක් කියලා මේගොල්ලෝ සඳහන් කරනවා. ඒ වගේම මේගොල්ලෝ බඳවගන්නේ ඇසිස්ටන්ට් මයින්ස් කැප්ටන් එහෙම නැත්නම් සහකාර පතල් නායක කියන ජොබ් වේකන්සි එකට තමයි කට්ටිය බඳවගන්නේ. ඉතින් මේක මේගොල්ලෝ මුලින්ම ගන්නේ අභ්‍යාසලාභී කියලා. එහෙනම් අපි බලමු ඕගොල්ලන්ට මේ සඳහා අයදුම් කරන්න තියෙන්න ඕනි අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා. අපස උසස් පෙළ විභාගයේ ගණිතය හෝ නව විෂය නිර්දේශයේ ඉංජිනේරු තාක්ෂණ වේදය විෂය ධාරාවෙන් සාමාර්ථ 3ක් ලබා ගැනීම සහ අපොස සාපෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබීම. මුලින්ම මේ ජොබ් වේකන්සි එකට ඕගොල්ලෝ බඳවගන්නේ අභ්‍යාසලාභීන් විදිහට. ඉතින් අභ්‍යාසලාභීන් විදිහට ඉන්නකොට ඕගොල්ලන්ට මාසිකව රුපියල් 50540ක දීමනාවක් හම්බ වෙනවා. ඉතින් වසරක පුහුණු කාලය සම්පූර්ණ කරාට පස්සේ ඕගොල්ලන්ව සහකාර පතල් නායක කියන තනතුර සඳහා මෙන්න මේ තිරයේ පෙන්වන වැටුප් පරිමාණයට කොන්ත්‍රාත් පදනම මත බඳව ගන්නවා. ඒ වගේම මේගොල්ලෝ මෙතන සඳහන් කරලා තියෙනවා ජීවන වියදම් දීමනාව, දිනපතා පැමිණීම මත පදනම මාසික ආහාර දීමනාව සහ රජයේ චක්‍රලේඛයන්ට අනුකූලව අනෙකුත් ව්‍යවස්ථාපිත ගෙවීම් ඇතුළත් වේ කියලා. ඒ වගේම මේ සඳහා අයදුම් කරන්න ඕගොල්ලන්ගේ වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 35ට නොවැඩි විය යුතුය කියලා මේගොල්ලෝ මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අනෙකුත් ප්‍රතිලාභ ලෙස මේගොල්ලෝ මෙතන සඳහන් කරලා තියෙනවා සේවකාර්ථ සාධක ආරමුදල සඳහා සේවකයාගේ දායකත්වය 10%ක් වන අතර සේවයා විසින් 15%ක දායකත්වයක් දරනවා කියලා. ඒ වගේම සේවක රක්ෂණ යෝජනා ක්‍රමය අවශ්‍ය නම් ඔයගොල්ලන්ට නවාතැන් පහසුකම් උනත් සපයා දෙන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. මේ සඳහා අයදුම් කරන සෑම අයදුම්කරුවෙක්ම ශ්‍රී ලංකා පුරවැසියෙකු වෙන්න ඕනි. ඒ වගේම විශිෂ්ට චරිතයකින් යුක්ත වෙන්න ඕනි. ඒ වගේම හොඳ ශාරීරික සහ මානසික සුවතාවයකින් පසු වෙන්න ඕනි. ඉතින් මේ ජොබ් වේකන්සි එක තියෙන්නේ දොඩම් ගස්ලන්ද පතල් පරිශ්‍රය කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා පතල් කර්මාන්තයේ හෝ නිෂ්පාදන කර්මාන්තයක සුපරීක්ෂක මට්ටමේ පළපුරුද්දක් ඕගොල්ලන්ට තියෙනවා නම් අන්න ඒක අමතර වාසියක් වෙනවා කියලා. ඉතින් මේ සඳහා ඔයගොල්ලන්ට ආයදුම් කරන්න තියෙන අවසාන දිනය තමයි 2025 6/27 වෙනිදා. එහෙනම් ඉක්මනින්ම ඔයගොල්ලන්ගේ CV එකක් ඔයගොල්ලන්ගේ අදාළ සහතිකවල පිටපතුත් එක්ක මෙන්න මේ තිරයේ පෙන්නන ලිපිණයට ඉක්මනින්ම තැපැල් කරලා යවන්න. ඒ යවනකොට ලියුම් කවරේ වම් අත පැත්තේ ඉහළ කෙළවරේ සහකාර පතල් නායක අභ්‍යාසලාභී කියලා සඳහන් කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මෙවැනිම වටිනා වීඩියෝ එකකින් අපි ඕගොල්ලන්ව ඉක්මනටම හම්බ වෙන්න. ඉතින් තවමත් ඕගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා notification bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක්.